රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් 1කට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කමිෂන් සභාව සියලු මහේස්ත්‍රාත්වරුන්ට දැනුම් දී තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ ආයෂා ජිනසේන මහත්මිය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව දැනුම් දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති කිලෝග්‍රෑම් 1කට අඩු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශ විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් වුවද රඳවා තබාගෙන ඇති මෙම සාම්පල හේතුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත ගබඩා පහසුකම් ලබා දීමට හැකියාවක් නොමැති වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර පරීක්ෂණ අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය අධිකරණ සේවා කමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සලකා බැලූ අධිකරණ සේවා කමිෂන් සභාව රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති කිලෝග්‍රෑම් 1කට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු මහේස්ත්‍රාත්වරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ලංකා යූනිවස් සබස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.